හායි ඔන්න කාලෙකට පස්සේ ශ්‍රීස්තෝට් එක්ක එකතුන ඔයාලා හැමෝටම අයිබෝන් ඉතිං ගොඩ කාලෙකින් මට බැරිවුණා මගේ YouTube channel එකට වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් මං ඒ වීඩියෝ නොකරපු කාලය පුරාවටම මට මැසෙන්ජර් එකට ටික්ටොක් එකට YouTube එකේ කමෙන්ට්ස් වලින් ඇයි අක්කේ දැන් වීඩියෝ කරන්න නැත්තේ ඇයි නංගි ඔයා වීඩියෝස් දාන්න නැත්තේ කියලා අහපු හැමෝටම thank you. මොකද එහෙම ඇහුවත් මට සතුටුයි. මොකද කවුරු කෙනෙක් මම වීඩියෝ එකක් කරනකම් බලාගෙන ඉන්නවා කියන සතුට එනවනේ එතකොට මට. ඉතින් මේ කාලෙකින් මට හිතුණා වීඩියෝ එකක් කරලා ගොඩක්ම වැඩි දවසක් දවසක තමයි වීඩියෝ එක කරේ. ඉතින් වැඩි දවසකනේ අපි මොනවද කරන්න කියලා පෙන්වන්න ඕනේ. ඉතින් වැඩ අඩු දවසවලට මම කරන්නේ ගොඩාක් දවස් අර වැඩි දවස්වලට මහන්සි වෙලා අර දවස්වලට රෙස්ට් කරන එක. ඉතින් රෙස්ට් කරනවා කියන්නේ නිදා ගන්නවා කනවා කියන එක. ඉතින් මං හිතුවා මේ අපි වැඩ කරන දවසේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්න. ඉතින් මේ මම ලස්සන වෙලා නෙමෙයි මම ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ. මොකද මේ මේකප් මොකුත් නැහැ. එන වැඩි කතා නැතුව අපි වීඩියෝ එක බලමු. කොහොමද අපි දැන් කැනඩාවේ ඔයාලා දන්නවා මම කැනඩාවේ බිස්නස් එකක් අපි පටන් ගත්ත කියලා. ඉතින් ඒ බිස්නස් එකේ වැඩ වෙන්නේ කොහොමද කියලා එක කොටසක් බිස්නස් එකේ කොටසක් කොහොමද වෙන්නේ කියලා අපි බලමු. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු කෙනෙක් නම් ඔයා දන්නවා මම වියට්නාමේ වගේම කැනඩාවේ ඇවිල්ලත් පටන් ගත්තේ කෑම සම්බන්ධ ව්‍යාපාරයක් කියලා. මගේ channel එකේ පරණම වීඩියෝස් බලපු ඔයාලට මතක ඇති මම ඉස්සෙල්ලාම මේ ෆුඩ් බිස්නස් එක පටන් ගත්තේ මගේ ගෙදර. මම නැවත අපි රෙන්ට් එකට අරගෙන ඉඳපු පුංචි හෝම් ස්ටේ එකේ තමයි මම මේ ව්‍යාපාරය ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ඉතින් කැනඩාවේදී අපිට ඒ වගේ ෆුඩ් බිස්නස් එකක් ගෙදර කරන්න බෑ. ඉතින් මම කැනඩාවේ අපේ ව්‍යාපාරයේ අඩිතාලම දාන්න තෝරගත්තේ මෙන්න මේ කමිෂරි කිචන් කියන concept එක. පරිප්පු නිකා චිකන් කරි එකක් තියෙනවා. චිකන් කරි දෙකක් තියෙනවා. ඊපස්සේ අපි හදාන්න යන්නේ අද වනන්ද මෙනු එකේ තියෙන ඉස්සෝ තමයි ඉස්සෝ කන්කුම් දෙවල් පරිප්පු නින්දලා පොල් සම්බෝල චිකන් කරි බීට්‍රූට් එතකොට අපි පපඩම් මික්ස් කරලා නිකන් ඊට අමතරව අපේ වීකෙන්ඩ් ස්පෙෂල් එක හදලා මේ ඉන්දියාප්පු කොට්ටු චිකන් ඉන්දියාප්පු කොට්ටු. ඉතින් මම මේ අද මෙනු එක කියලා කිව්වේ අපේ ටිෆින් මෙනු එක. අපේ මේ සතියේ ටිෆින් මෙනු එක. ඉතින් මම මේක තව ටිකක් ඔයාලට පැහැදිලි කරොත් අපි මේ පිළියෙල කරන්නේ රැකියාවන් එක්ක දරුවොත් එක්ක එහෙමත් නැත්නම් අධ්‍යාපන කටයුතුත් එක්ක නැත්නම් මේ හැමදේමත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න අපේ ලංකාවේ අයගේ සතියේ කෑම වේල. ඉතින් කැනඩාව වගේ රටවල් වල මිනිස්සුන්ට තමන්ගේ කෑම පිළියෙල කරගන්න තියෙන වෙලාව හරිම අඩුයි. ඉතින් ඒ වගේ අයට මෙන්න මේ ටිෆින් සර්විස් කියන එක මේ රටේ හොඳ බිස්නස් ඔපචුනිටි එකක් වෙලා තියෙනවා. හොඳ තරඟකාරී වෙළඳපොළක් නිර්මාණය වෙලා තියෙන කස්ටමර්ට හොඳ ක්වොලිටි ෆුඩ් එකක් ගන්න පුළුවන් වෙන විදිහේ හොඳ තරඟයක් බිහි වෙලා තියෙන හොඳ ව්‍යාපාර අවස්ථාවක් තමයි මේ ටිෆින් කියලා කියන්නේ. ලංකාවේ වගේම වෙන රටවල අයත් මේ ටිෆින් ව්‍යාපාරය මහා පරිමාණයෙන් කරගෙන යන ව්‍යාපාරයක්. ව්‍යාපාරයක් වගේම මේක හරිම ආසාවෙන් කැමැත්තෙන් පිරිසිදුවට පිළිවෙලකට කරන එක්තරා විදියක සේවයක්. කෑම වර්ග 6ක් හෝ 7ක් අන්තර්ගත කරලා හැම සතියේටම වෙනස් විදියට මෙනු එකක් අපි හදනවා. ඉතින් මේ මෙනු එකෙන් කස්ටමර්ට පුළුවන් යාලා කැමති කෑම වර්ග 5ක් සිලෙක්ට් කරගන්න. ඊට 5කට වඩා වැඩි වුණත් යාලා කැමති නම් යාලට ගන්න පුළුවන්. හැබැයි අපේ ටිෆින් පැකේජ් එකට $65 ටිෆින් පැක් එකකට ඇතුළත් වෙන්නේ වෙජිටේරියන් කෑම වර්ග
3යි non vegetarian කෑම වර්ග 2කුයි. ඉතින් අපි මේ කෑම වර්ග රසට පිරිසිදුවට හදනවා විතරක් නෙමෙයි. හැමදාම එයාලගේ ගෙදර ළඟටම නොමිලේ මේ කෑම අපි හැම සති අන්තයකම ඩෙලිවර් කරලා දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම කෙරෙන්නේ මේ රටේ තියෙන අපේ ඉන්න පළාතේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධීක්ෂණය යටතේ. ඉතින් ඒකට ඒ ආයතනයට අපේ ඉන්න පළාතේ ආයතනයට කියන නම තමයි ෆ්‍රේසර් හෙල්ත් කියලා කියන්නේ. ඉතින් ෆ්‍රේසර් හෙල්ත් එකේ අධීක්ෂණය යටතේ තමයි අපි මේ හැම කටයුත්තක්ම කරන්නේ. තවදුරටත් විස්තර කරනවා නම් අපි මේ වැඩ කරන අපේ ප්‍රෙප් ස්ටේෂන්, එතකොට අපේ කුක් ලයින් එක, ඒ වගේම අපේ කූලර්, අපි කෑම ගබඩා කරලා තියෙන වෝකින් කූලර්, මේ හැම දෙයක්ම ෆ්‍රේසර් හෙල්ත් අධීක්ෂණය යටතේ ඒ වගේ ප්‍රමිතීන්ට අනුකූලව තමයි තියෙන්නේ. ඉතින් ලංකාවේදී අපිට පුළුවන්, අපි කැමති නම් අපි කැමති ව්‍යාපාරයක් අපේ නිවසේ ඉඩ හදාගෙන අපි ඉන්න තැන ඒ ව්‍යාපාරය පටන් ගන්න. හැබැයි කැනඩාවේ අපිට එහෙම අපි නේවාසිකව ඉන්න තැන අපිට ව්‍යාපාර කරන්න බෑ. කෑම ව්‍යාපාර නම් ඒවට වෙනම තැන් තියෙනවා, මේ වගේ කමර්ෂල් ස්පේසස්. ඉතින් ඒ වගේ තැන්වල තමයි අපි මේ ව්‍යාපාර කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි අපේ පුංචි බිස්නස් එකට අඩිතාලම දාගෙන යන්නේ. ඉතින් මම දන්නේ මට මේ ගමන කොච්චර දුර යන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි මම කැනඩාවට එද්දි මම ආසාවෙන් හිටියා මගේම කියලා මං ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. මොකද මම මගේ ව්‍යාපාරය වියට්නාමේ දාලා මෙහෙට ආවේ. මගේ මේ ජර්නි එකේම කොටසක් විදියට මම හිතාගෙන හිටියා මම ඔයාලත් එක්ක බෙදාගත්තා. ඔයාලා මගෙන් රික්වෙස්ට් කරා වියට්නාමේ වගේම කැනඩාවෙත් රෙස්ටොරන්ට් එකක් පටන් ගන්න කියලා. හැබැයි අපිට වියට්නාමේ තරම් පහසුවෙන් කැනඩාවේ බිස්නස් එකක් එහෙම පටන් ගන්න බෑ. ඒකට ලොකු මුදලක් ඕනේ. ඉතින් මේ මුදල අපිට දරන්න බෑ අපි අලුතෙන් මේ රටට ආපු ඉමිග්‍රන්ට්ස්ලා විදියට. ඉතින් අපි මේ විදියට මේ රැකියාව කරන එක කියන්න බැරි තරම් ලොකු මහන්සියක්. ඉතින් දැන් වෙනකොට අපේ ව්‍යාපාරයේ යම් තැනකට අපි ගෙනල්ලා තියෙන නිසා අපිට පොඩි ටීම් එකක් ඉන්නවා. අපි හරිම සහයෝගයෙන් එකතු වෙලා මේ වැඩ ටික පිළිවෙලකට කරගෙන යනවා. හැබැයි මේක පටන් ගත්ත මුල් කාලේ ටික කාලයක් යනකම් අපි සෑහෙන ප්‍රශ්න කරදර වලට මුහුණ දුන්නා. එතකොට අපි සෑහෙන හිතින් කඩාගෙන වැටුණා. කරන්න බෑ කියලා හිතෙන තැනට ආවා. ඒ මොනවා වුණත් අද වෙද්දි අපි මේ ව්‍යාපාරයත් හොඳ තැනකට ගෙනල්ලා තියෙනවා ඊටාම කෙටි කාලයකින්. ඉතින් මේ කාලේ ඇතුලේ නිදි මරපු දවස්, බඩගින්නේ ඉඳපු දවස්, ඒවා කියලා නිම කරන්න බැරි තරම්. එතකොට ඒවා අපි විතරක් නෙමෙයි අපිත් එක්ක වැඩ කරන අය, එතකොට අපේ දරුවෝ පවා අපි මේ කැපවීම කරනවා. ඉතින් අපේ මේ ජර්නි එකේ සමහර දවස් තිබුණා සිකුරාදා වැඩට ගිහිල්ලා සඳුදා හවස ආපහු ගෙදර ආපු ඒ පැය ගානම ඒ දවස් කීපෙම එක දිගට වොෂ් එකක් විතරක් දාන්න ගෙදර දුවලා ගිහිල්ලා වාහනේ පැයකට දෙකකට ඇස් දෙක පියාගත්ත ඒ වගේ ගෙවුන සති ගණනාවක් අපි පහු කරලා තියෙනවා එක එක විශේෂ අවස්ථාවන් වලදී. ඉතින් ඒ හැමදේම අපි කරන්නේ හරිම සතුටින්. මොකද මේක අපි තෝරාගත්ත ජීවිතය, අපි ආසාවෙන් කරන දේ. ඉතින් ඒක හරිම තෘප්තිමත්. ඒ මහන්සියට පස්සේ දැනෙන හැඟීම හරිම තෘප්තිමත්. ඉතින් ඒ හැම දෙයක්ම වගේම අපි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ කැනඩාවට අලුතින් ආපු ඉමිග්‍රන්ට්ලා විදියට සෑහෙන අභියෝග ගොඩකට මුහුණ දෙන ගමන්. ඉතින් මගේ හස්බන්ඩ් කැනඩාවට ආවේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට. ඉතින් එයා යාගේ අධ්‍යාපන කටයුතු කරන ගමන් තව පාර්ට් ටයිම් ජොබ් එකකුත් කරන ගමන් ඒ වගේම මමත් තව ජොබ් එකක් කරන ගමන් තමයි අපේ දුවත් බලාගෙන මේ හැමදේම අපි කරගෙන යන්නේ.
ආයෙත් දවසක ඔයාලට මේ වගේ ලස්සන වීඩියෝ එකකුත් අරගෙන එන්නම් කියන බලාපොරොත්තුවත් ඇතිව ඔයාලගෙන් අදට ආදරයෙන් සමුගෙන යන්නම්. මේ ඔයාගේ ආදරණීය ශ්‍රී ස්ටර්ට්.